සුබම සුබ දවසක ඔයාලා පිළිගන්නවා SG Tech 2 ඉතින් ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලගෙන් ගෙනාවේ අලුත්ම ගේම් සෙට් එකක් තියෙන සුපිරි ඇප් එකක්. ඉතින් මේ ඇප් එක ටිකක් හොඳයි මේ දවස්වල වින්දෙනවා. ඒ නිසා තමයි මම ඔයාලා වෙනුවෙන් මේ ඇප් එක අරගෙන ආවේ. ඉතින් මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය මගේ WhatsApp එකේ සහ Telegram group එකේ තියෙනවා. description එකේ දාලා තියෙනවා link එක. ඔයාලට ගිහලා description එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න විදිය බලන්න පුළුවන්. link එක click කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මේ ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා ඔයාලා මෙන්න මේ විදියට ඔයාගේ ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න ඉතින් මගේ ෆෝන් එකට ඇප් එක ඩවුන්ලෝඩ් වුණා. දැන් මෙතන උඩ එක පාරක් ඔයාලා ටච් කරන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා install ද cancel ද කියලා. install දෙන්න. ඊට පස්සේ ඔයාලෙන් අහනවා done ද open ද කියලා. ඉතින් මෙතනදී ඔයාලා done දීලා ඔයාගේ ඇප් එකට නැවත ඔයාලා ලොග් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනදීම open දීලා මෙතනදීම register වෙන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී open කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. මෙතනදී login මුකුත් දෙන්න යන්න එපා. ඔයාලා ටිකක් පහළට එනකොට පේනවා ඇති register කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ register කියන බටන් එක ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ one click by pay by email ඔන්න වගේ social media වලින් පුළුවන් ඔයාලට මේකට log වෙන්න. ඉතින් මම one click එක මේ විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට තියෙන්නේ country එක තියෙනවා currency bonus ඔය ඔක්කොම තියෙනවා. promo code එක කියන තැනට capital ලකුණෙන් SG Tech කියලා මේ විදිහට type කරගන්න. මම type කරන විදිහට ඉතින් පහළට එනකොට තව ටික් එකක් දාන්න තියෙනවා. මේ ටික කියවල ඔයාලා ටික් එක දාගෙන register කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ වගේ question ටිකක් ආයි ඔයා රොබෝ කෙනෙක්ද කියලා ඒක හරියට සේව් කරලා දීලා verification එක කරගන්න. මම මේ විදිහට verification එක කරගන්නවා. ඊට පස්සේ ඔයාලා username සහ password මෙන්න මේ විදිහට එයි. මෙතනදී ඔයාලා screenshot එකක් ගහලා මේක අරන් තියාගන්න අමතක වෙන නිසා. ඊට පස්සේ පහලින් තියෙනවා next කියලා බටන් එක. මෙන්න මේ බටන් එක එකපාරක් ක්ලික් කරගන්න. ඔන්න දැන් ඔයාලා අලුත්ම game app එකේ register වෙලා ඉවරයි. දැන් මෙතනදී ඔයාලගේ details ටික තමයි දාගන්න තියෙන්නේ. දකුණු පැත්තේ පහළ කෙළවරට වෙන්න තියෙන ඔයාලට පේනවා ඇති menu කියලා option එකක්. මෙතනින් තමයි අපි අපේ විස්තර ටික දාගන්නේ. මම මේ විදිහට menu කෙනෙක් ක්ලික් කරලා ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ ඉහළ කෙළවරේ settings icon එකක් පේනවා. මෙන්න මේ icon එක මේ විදිහට ක්ලික් කරගෙන security settings කියලා option එකක් තියෙනවා. හතර වෙනියට මම මේක ක්ලික් කරගන්නවා. ඉතින් මුලින්ම මම කරන්නේ මගේ phone number එක දෙන එක. ඉතින් මම මේ විදිහට phone number කියන තැන එකපාරක් ක්ලික් කරගන්නවා. ක්ලික් කළා මම මේ විදිහට මගේ phone number එක type කරගන්නවා. type කළා link කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ නැවතත් ඔයාගෙන් ආයි මොකක් හරි question එකක් ඔයා රොබෝ කෙනෙක් නෙවෙයි කියලා එතනදී හරියට ඒ ටික තෝරලා දීලා verify කරගන්න මම වගේ. ඉතින් මේ විදිහට verify වුණාට පස්සේ ඔයාගේ phone number එකට code එකක් එවන්නද ගහනවා. ඒක send code කියලා දීපුවම ඔයාගේ number එකට code එකක් එයි. අදාළ app එකෙන් ආවම පස්සේ ඒ code එක type කරලා ඔයාලට පුළුවන් link කරගන්න ඔයාගේ phone number එක. ඊට පස්සේ දෙවෙනි question එක නම් ඔන්න auto fill වෙලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි question එකට යනවා. security question එකක් අහන්නේ තමන්ගේ නමක් හරි එහෙම නැත්නම් ඒ අදාළ දෙයක් තමයි එතනදී අහන්නේ. මම මේ විදිහට මට අදාළ common name එකක් type කරලා දීලා මම ඒක register කරගන්නවා. ඊට පස්සේ අහනවා two factor authentication එක. ඊට පස්සේ මම මෙතන එකපාරක් click කරලා ගිහිල්ලා open google authenticator කියන එක මේ විදිහට එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ආව ඔටෝම අරන් යනවා ඔයාගේ Google authentication app එකට. ඉතින් අරන් ගියාට පස්සේ ඔයාලට කෝඩ් එකක් generate වෙයි අදාළ app එකට අනුව. ඉතින් මේ කෝඩ් එක copy කරන් ඇවිල්ලා ඔයාලට තියෙන්නේ Google authenticator code කියන තැනට type කරලා confirm කරගන්න. ඉතින් මම විදිහට confirm කරගන්නවා. ඊට පස්සේ නැවත වතාවක් ඔයාගේ mobile number එකට code එකක් send කරන්න දානවා. මම send code දීපන් පස්සේ මේ විදිහට auto fill වෙනවා මගේ code එක. මම නැවත වතාවක් confirm කරගන්නවා මේ විදිහට. මම question හතරක් මේ වෙනකොට fill කරලා ඉවරයි. දැන් තියෙන්නේ මගේ personal profile එක. ඉතින් මේක ඕනම කෙනෙකුට පුළුවන් surname එක, first name එක, birthday එක, place of birth ඔය ටික තමයි දාගන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ටටක් ගාලා ටික fill කරගන්නවා. මෙතනදී මම ඔයාලට වැදගත් දෙයක් කියන්නම්. ID document එක දෙනකොට ඔයාලගේ හයි ID number එක එතන තියෙනවා document number කියලා. එතනදී ඔයාලගේ ID number එක type කරගන්න. ඔන්න මගේ විස්තර ටික fill කරලා ඉවරයි. ඊට පස්සේ මම මේක මේ විදිහට save කරගන්නවා. ඔයාලගේ email එකටත් මෙන්න මේ ටික එක දාගන්න. ඒක security එකක් වැදගත්.
එනිසා ඊමේල් එකටත් ටික් එක දාගෙන තියාගන්න ඕන. මගේ වෙර්ෂන් 6ම කම්ප්ලීට්ලා තියෙන්නේ කොළ පාටින් ඉරි 6 වැටලා තියෙනවා. ඉතින් තව එකක් හදාගන්න දෙනවා මම මේ විදිහට බෑක් වෙනවා නවතාවක් මෙනු එකට. ඒ වගේම පර්සනල් ප්‍රොෆයිල් කියන දේ මගේ නම වැටලා තියෙනවා. මම මේක එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට වලට අතනදී මොනවා හරි ඩොකියුමන්ට් එකක් දෙන්න බැරුණා නම් විස්තර මොකක්ද දෙන්න බැරුණා නම් enter details කියන දා ක්ලික් කරලා වඩ පුළුවන්. ඒ විස්තර ටික ලබා දෙන්න. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් බෑක් වෙනවා නවතාවක්. ඊට පස්සේ වාගේ තියෙන්නේ ඊමේල් එක මෙන්න මෙතෙන් ඇඩ් කරගන්න. ඉතින් මේ ඊමේල් එකත් මෙතෙන්ට ඇඩ් කරගන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ ඊමේල් එකට යනවා කෝඩ් එකක්. ඉතින් මේ කෝඩ් එක ඔයාලට අරන් අවිල්ලා ඊමේල් කියන තැන චෙක් කරලා දෙන්න පුළුවන්. සාමාන්‍ය ෆෝන් නම්බර් එකක් හෝ ඊමේල් එකක් තමයි ඉල්ලන්නේ. දෙකම වෙරිෆයි කරලා තියාගත්තොත් ඒත් ගැටලුවක් නැහැ. ඉදිරියේදී මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වින් කරන්නේ සහ ඩිපොසිට් කරන්නේ විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද කියලා. එහෙනම් දිගටම මගේ channel එකත් එක්ක නැදිලා කියලා ඔයාලට මතක් කරනවා මේ වගේ විනින් වීඩියෝ බලන්න ඕන නම්. එහෙනම් අද මම ඔයාලගේ සමග ඔයාලා හැමෝටම සුබ දවසක්.